CSK මැච් එක තිබ්බා. ඉතින් MI CSK කියන්නේ ඉතින් මේක නිකන් IPL එකේ ඉන්දියාවයි ඕස්ට්‍රේලියාවයි ඉතින් සුපිරිම ටීම් දෙකක්. ඉතින් මේ මැච් එකට ලොකු ජනප්‍රියත්වයක් හම් වෙනවා. ඉතින් ගොඩාක් කට්ටිය මේක බලන්න ආසයි. මොකද ඉතින් සුපිරිම ටීම් දෙකක් MI CSK කියන්නේ. ඉතින් MI ලාගේ නිත්‍ය නායකයා අපේ හර්දික් පාණ්ඩුලයා මේක සෙල්ලම් කරන්නේ. ඉතින් CSK රුතුරාජ් ගයික්වාඩ් සෙල්ලම් කරනවා. ඉතින් ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන්නේ මුම්බයි ඉන්දියන්ස්ලා. යාලා ඉතින් ලකුණු 155ක් ලබා ගන්නවා කඩලු 9ක් දැවි. එෙහිදී ඇෆ්ගනිස්තාන සුපිරි ක්‍රීඩක නූර් රහමඩ් කඩලු 4ක් දවා ගන්නවා. ඉතින් මාර සුපිරි ස්පෙල් එකක් දානවා. ඉතින් ඒ වගේම තමයි අපේ රෝහිත් ශර්මා. යා ඉතින් ෆර්ස්ට් මැච් එක මේ යකා ලකුණු බින්දුවට අවුට් වෙනවා. ඉතින් රෝහිත් ශර්මා ඉතින් හැම මැච් එකකම හැම තරගාවලියකම වගේ ෆර්ස්ට් මැච් එක ඉතින් වැඩි ලකුණු ගහන්නේ. හැබැයි ඉතින් බලන්න ඕනේ මැදට යද්දි ඉතින් හොඳ සුපිරි ගිනි කෙලිකාරයෙක් තමයි රෝහිත් ශර්මා කියන්නේ. බලමු අපි ඉස්සරහට රෝහිත් ශර්මා කොහොම පිටිකරන්නේ යෙදෙයිද කියලා. ඉතින් මේක චේස් කරන්න එනවා අපේ CSK ටීම් එක. ඉතින් ලකුණු 156ක් චේස් කරනවා කියන්නේ ඉතින් ඇත්තටම ලොකු දෙයක් නෙවෙයි. ඉතින් CSK ලා පන්දුවට 19 පන්දු දෙකක් තුල මේක චේස් කරනවා. ඉතින් අපේ ධෝනි අන්තිමේට බැට් කරන්න එනවා. ඉතින් CSK ෆෑන්ස්ලාට ඉතින් ආයේ ඊට වඩා දෙයක් නැහැ. ඉතින් CSK ෆෑන්ස්ලාට ලොකු ප්‍රශ්නයක් තමයි ඇයි මතිෂ පතිරණ මේක සෙල්ලම් කරන්නේ නැහැ කියලා. ඉතින් මතිෂ පතිරණ මේක සෙල්ලම් කරේ නැහැ. මොන හේතුවක් නිසා ඔහු මේක සෙල්ලම් කරේ නැතුණාට ඉතින් අපිට අනිවාර්යෙන් ඔහුව මේ CSK මැච් වල බලා ගන්න පුළුවන්. මොකද ඉතින් CSK ටීම් එකේ ඉන්න මේන් ෆාස්ට් බෝලර් තමයි අපේ මතිෂ පතිරණ. ඉතින් කොහොම හරි ඉතින් සුපිරිම මැච් එකක් MI CSK ඉතින් ගොඩාක් ජනප්‍රිය තරගයක් ඉතින් නිමා වෙනවා. කොහොම CSK ලා මැච් එක චේස් කරනවා. බලමු ඉස්සරහට IPL එකේ මොකද වෙන්නේ කියලා.